HER2 positive cancer එකක් ඔයාට diagnose වෙලා තියෙනවා. මොකද්ද HER2 positive කියන්නේ? ඒක actually very complicated. මම පුළුවන් තරම් බලන්න simple විදිහට කරන්න. ඒ කියන්නේ very simply ගොඩාක් targets තියෙනවා. ගොඩාක් underlying drivers තියෙනවා. ඔයාගේ cancer එක මේ abnormal cell growth එකක් එන්නේ. Right. අපි හැමෝගෙම cells අලුතෙන් හැදෙනවා. හැබැයි ඒවා හොඳටම regulate වෙලා ඒක හරි ක්‍රමයට හැදෙන්නේ. හැබැයි HER2 හරි මොකක් හරි abnormality එකක් තියෙනවා නම් කිසිම check එකකුයි balance එකකුයි නැතුව ගොඩාක් cells divide වෙලා cancer එකක් වඩපත් වෙනවා. එතකොට ඒවයි drivers ගොඩාක් තියෙන්න පුළුවන්. ඒ එක drive එකක් තමයි HER2 කියන්නේ. ඒකට just එක නමක්. අපි ගොඩාක් drivers හොයනවා මොකද්ද මේ cancer එක grow වෙන්න හේතුව. මොකද අපිට පුළුවන් ඒ drive එක identify කරගත්තට පස්සේ target කරන්න. and මේකයි මෙච්චර important. මොකද ඕස්ට්‍රේලියාවේ ඇමරිකාවේ drugs තියෙනවා මේ HER2 කියන positive cancers target කරන්න පුළුවන්. 10ක් 15ක් විතර තියෙනවා. and සමහර ඒ drugs very effective. ඉස්සර HER2 positive cancer එකක් හැදුනහම ඔයාගේ ඒක cancer එක අපි ගොඩාක් වෙලාවට හිතන්නේ ඔයාගේ cancer එක aggressive and prognosis actually bad කියලා. ඒක දැන් තනිකර flip වෙලා තියෙනවා. මේ drugs ගොඩක් තියෙන හින්දා දැන් ඔයාට HER2 positive cancer එකක් තිබ්බනම් actually සමහර cancers prognosis are better. දැන් මේක අවුරුදු 5ක් 6ක් ඇතුළත වුණ දෙයක්. ඒ මොකද ඒ target එක identify කරා drugs ගොඩක් තියෙනවා. අපිට ඒ cancer එක effectively treat කරන්න පුළුවන්. දැන් HER2 කියන එක ඒ drive එක කොහොමද identify කරගන්නේ? ක්‍රම තුනක් තියෙනවා. number 1 අවුරුදු 30ක් 40ක් කාලේ තිබ්බා මේ immune histochemistry කියලා එකක් testing method එකක්. කරන්නේ මොකක්ද? pathologist පොඩි stain එකක් දාලා ඉවර වෙලා ওই hormone receptor level බලනවා වගේ. ඒකෙන් අපි කියනවා මේ HER2 protein එක express වෙලා තියෙනවද වැඩිද නැද්ද? හැම cancer cell එකකම HER2 ටිකක් තියෙන්න පුළුවන්. මේක over express වෙලා තියෙනවද කියන එක තමයි බලන්නේ. ඒක තමයි පළවෙනි එක. ඉතාලම ලේසියෙන් කරන්න පුළුවන්. පැය 24ක් 48ක් දැන් ලංකාවෙත් ගොඩාක් ඉක්මනට කරන්න පුළුවන්. ඊට පස්සේ අපි ඊට පල්ලෙහා layer එකේ ගිහිල්ලා බලනවා. ඒ කියන්නේ cell එකේ gene level එකේ ගිහිල්ලා බලනවා මේ HER2 කියන එක ගොඩාක් over express වෙනවද? ඒ කියන්නේ වැඩිපුර abnormal production එකක් තියෙනවද මේ protein එකේ? තුන්වෙනි එක තමයි DNA level එකේ බලනවා මේ HER2 එක growth target එකක්ද abnormally ඒ cells වල HER2 over express වෙන විදිහද drive එකක් වෙන විදිහටද HER2 තියෙනවද කියලා. ඒක ඕස්ට්‍රේලියාවේ check කරන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි simple blood test එකක් කරලා ඉවර වෙලා මම DNA analyze කරන්න පුළුවන්. It's a complicated process but ඒ ටෙක්නික් එක complicated වුණාට ඒ කරන process එක හරි ලේසි. අපි මේ blood test එකකින් බලනවා මේ HER2 තියෙන DNA එක තියෙනවද කියලා. දෙවෙනි එක තමයි ඕස්ට්‍රේලියා එන හැම patient-ම මම කරනවා normal biopsy එකක් කරලා ඉවර වෙලා ඒක යවනවා තව further what we call molecular analysis එකට කියලා මේ HER2 තියෙනවද නැද්ද කියලා. ඒ ඔක්කොම ක්‍රම වලින් ඒක තමයි most advanced ක්‍රමේ ඕස්ට්‍රේලියාවේ හරි ඇමරිකාවේ diagnose කරන ඒ වයින් උත් ඔක්කොම කරලා ඉවරලා මට simple answer එකක් දෙනවා. ඔයාගේ cancer එක HER2 positiveද HER2 negativeද? HER2 ඊට පස්සේ level of positivity දෙනවා. ඒක එච්චරම දැනගන්න ඕනේ. හැබැයි අර important question එක තමයි HER2 positiveද HER2 negativeද? ඒ level එකේ diagnostics වලින් මට ගොඩාක් information දෙනවා. කොහොමද මේක effectively target කරන්නේ? මොන drug එකද මම දෙන්න ඕනේ කියලා. ඉතින් මේවත් එක්ක කරාට පස්සේ දැන් ඕස්ට්‍රේලියාවේ HER2 positive cancer එකක්. ඒක breast වෙන්න පුළුවන්. ඒක lung cancer එකක් වෙන්න පුළුවන්. ඒක esophageal cancer එකක් වෙන්න පුළුවන්. gastric cancer එකක් වෙන්න පුළුවන්. ගොඩාක් ඒවයි මේ cancer එකේ වැරද්ද HER2 වෙන්න පුළුවන්. ගොඩාක් drugs තියෙනවා මේ target කරන්න පුළුවන්. මොකද ඒ drug availability හින්දා.